ශාක පත්‍රයක මේ කොටස් ටික දැනගනිද්දී ඔයාගේ වයස කීයද? හැබැයි මේ වීඩියෝ එක මගේ පුංචි දුවල පුතාලා. අපි බලමු ශාක පත්‍රයක කොටස් මොනවද කියලා. ශාක පත්‍රයක් ගත්තට පස්සේ මේ තියෙන හැම තැනම තියෙනවා ශාක පත්‍ර. අපි එකක් තෝරගමුකෝ. මෙන් තියෙන එහෙනම් ශාක පත්‍රයක්. එතකොට මේ ශාක පත්‍ර වලට පේනවා ඇති මොකද වෙලා තියෙන්නේ? උල් වෙච්ච නැත්තම් දිගට ශාක පත්‍ර තියෙන්නේ. මොකද මේ ඉන්න ප්‍රදේශය. මේ ප්‍රදේශය පොඩ්ඩක් කර තෙත බරිත බවක් පේනවා ඇති ඔයාලට. වහින පැති නැත්තම් අපි කියන්නේ පහතරට වැසි වනාන්තර කියලා. ඒ වගේ වනාන්තරගත ප්‍රදේශවල තියෙන පත්‍ර මේ ආකාරයි. වැස්සත් එක්ක තමයි ප්‍රධාන වශයෙන්ම ඔය අනුවර්තනය වෙන්නේ. ඒක ගැන අපි වෙනම දවසක කතා කරමු. අද කතා කරමු එහෙනම් මොනවද මේ පත්‍රයක කොටස් ටික කියලා. එහෙනම් ප්‍රධාන වශයෙන්ම මේ පත්‍රය කඳට සම්බන්ධ වෙන තැන. මේක පත්‍රය කඳට සම්බන්ධ වෙලා තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේක නම් මේ පාර්ශ්වික ආපු නැත්නම් අත්තකට තමයි මේ පත්‍රය මෙහෙම සම්බන්ධ වෙලා තියෙන්නේ. එහෙනම් අත්ත තියෙනවා. මේක තමයි අත්ත. මේ අත්තෙන් පත්‍ර නටුවයි පත්‍රයේ අත්තයි එකට සම්බන්ධ වෙන තැන ඇක්සිල් එක නැත්නම් අක්ෂය. පත්‍රයේ අක්ෂය තියෙනවා. මෙතනින් තමයි මේ පත්‍රයයි කඳයි නැත්නම් ශාකයයි සම්බන්ධ වෙන්නේ. එතකොට මේ ගැනත් තව කතන්දර තියෙනවා අපි ඉස්සරහදී ඉගෙන ගමු. ඊට පස්සේ මේන් තියෙනවා මේ චූටි කොටසක් ඔයාලට පේනවා ඇති මේක තමයි පත්‍රයේ අපේ භාෂාවෙන් කිව්වොත් නටුව. එහෙම නැත්නම් පත්‍ර වෘන්තය. ඕන් ওই පත්‍ර වෘන්තයෙන් තමයි එහෙනම් මේ පත්‍රය ශාකයට සම්බන්ධ වෙලා තියෙන්නේ. ඊට පස්සේ තමයි අපිට මෙන්න මේ පේන පත්‍රය ගැන කතා කරන්න තියෙනවා. මුලින්ම අපි එහෙනම් පත්‍රයේ ශාකයට සම්බන්ධ වෙලා තියෙන කොටස් ටික ගැන දැන් දන්නවා. එහෙනම් මොනවද මේ ඊතුරු කොටස්? මේ පත්‍රය එකක් තියෙනවා පාදයක්. එහෙම නැත්නම් යට කොටස. මොකක්ද? මේ පත්‍රයේ නටුව ශාකයට නැත්නම් පත්‍රයේ ශාකයට සම්බන්ධ වෙලා තියෙන ප්‍රදේශයේ තියෙන පත්‍රයේ කොටස, මේ පත්‍රයේ යට කොටස, ඕකට කියනවා අපි පත්‍ර පාදය කියලා. එතකොට මේ පත්‍ර පාදයේ ඉඳලා මෙහෙට ආවට පස්සේ මේන් තියෙන එහෙනම් පත්‍රය අගිස්ස, මේක පත්‍ර අග්‍රය, පත්‍ර අග්‍රස්තය. ඔයාලට පේනවා දැන් අපි ළඟ මේ තියෙන ශාකේ නම් පත්‍ර අග්‍රස්තය උල් වෙලා තියෙන. හැබැයි සමහර ශාක තියෙනවා දැන් මේකේ පත්‍ර තලය නැත්තම් මේ පත්‍රය වෙනස්. ඊට පස්සේ මේකේ මේ පත්‍රයේ හැඩය තවත් වෙනස්. අපි ඉඳපු තැනටම යන්. මෙතන එහෙනම් මොකද වෙලා තියෙන්නේ? මේ පත්‍ර පාදය ඊට පස්සේ මේන් තියෙනවා පත්‍ර අග්‍රස්තය. ඔය පත්‍ර පාදයයි පත්‍ර අග්‍රයයි අතර තියෙන මේ පත්‍රයට අපි කියනවා ලීෆ් බ්ලේඩ් එක. එහෙම නැත්තම් පත්‍ර තලය කියලා. එහෙනම් පත්‍ර වල හැඩ වෙනස් වෙන්නේ මේ පත්‍ර තලයේ හැඩය මත. ඒතර මෙතන තියෙන්නේ මේ වගේ පත්‍ර තලයක්. ඊට පස්සේ මේ ශාකයේ තියෙන වෙනස් පත්‍ර තලයක්. මේකේ නම් පත්‍රේ පොඩ්ඩක් හානි වෙලා. මේ තියෙන්නේ මේ පත්‍ර තලයේ තවත් වෙනස්. ඊට පස්සේ අපි ගත්තොත් මෙතන මේ වෙනස්ම පත්‍ර තලයක් තියෙනවා පුතේ. මේ පත්‍රයේ තලය බොහොම වෙනස්. ඊට පස්සේ මේ පත්‍ර තලයේ තවත් ආකාරයක්. ඊට පස්සේ මේ ගොඩක් දිගටි පත්‍රයක් තියෙන පත්‍ර තලයක්. හරි. ඊට පස්සේ මේක උලක් තියෙනවා තමයි පත්‍ර අග්‍රස්තයේ උල් තමයි. හැබැයි පත්‍ර තලයේ ටිකක් මහතින් වැඩි නැත්නම් පළලින් වැඩි පත්‍ර තලය. මේකේ මේ පත්‍ර තලයට අපිට උඩින් බැලුවට පස්සේ අර නාරටි පේන්නේ. එහෙනම් පත්‍ර තලයෙන් තලයට පත්‍රවල පත්‍ර තල විවිධයි. විවිධ පත්‍ර තල තියෙනවා. අපි ආයෙම එහෙනම් මෙතෙන්ට. එතකොට ඔයාලට පේනවා මේ පත්‍රයේ නටුවේ ඉඳලා නැත්තම් වෘන්තයේ ඉඳලා මේ පත්‍ර අග්‍රස්තයට යනකම්ම විහිදෙනවා පොඩි රේඛාවක් වගේ එකක්. අන් ඒකට කියනවා පත්‍රයේ මධ්‍ය නාරටිය නැත්තම් මිඩ් රිබ් එක කියලා. ඔන්න තියෙනවා මොකද්ද? පත්‍රයේ මධ්‍ය නාරටිය නැත්තම් ප්‍රධාන නාරටියත් ඔන්න ඕකම තමයි. බලන්න හරියට නිකන් අර කාණු පද්ධතියක් වගේ. ඔන්න මධ්‍ය නාරටියෙන් ගිහිල්ලා ආපහු ওই මධ්‍ය නාරටියෙන් තවත් නාරටි බෙදෙනවා. ආන් ඒවට කියනවා අපි අනුනාරටි කියලා. අනුනාරටි බලන්නකෝ. මේ මධ්‍ය නාරටියෙන් නැත්තම් මේ ප්‍රධාන නාරටියෙන් පත්‍රයේ අනිත් තැන්වලට බෙදිලා තියෙන නාරටි. ඒවට කියන්නේ අපි අනුනාරටි කියලා. එතකොට අපි මේ අනුනාරටියකට කියනවා වේන් එකක් කියලා. ඊට පස්සේ මේ වේන් එකත් තවත් බෙදනවා. නැත්තම් මේ අනුනාරටිය තවත් බෙදනවා පුංචි නාරටි වලට. එහෙනම් ඒ මොනවද? වෙනියුල්ස් කියලා අපි ඔකට ඉංග්‍රීසියෙන් කියනවා. එහෙම නැත්තම් අපි කියනවට සියුම් නාරටි කියලා. බලන්න එහෙනම් පත්‍රය කියන්නේ පත්‍රයේ මේ පත්‍ර අග්‍රයේ තියෙන මේ පත්‍ර නටුවට මේ පත්‍රයෙන් හදන දේවල් ඔක්කොම මොකද කරන්නේ? මේ සියුම් නාරටි වලින් අනුනාරටි වලට, අනුනාරටි වලින් මේ ප්‍රධාන මධ්‍ය නාරටියට ඔක දිගේ තමයි ශාකය කරා රැගෙන යන්නේ. එහෙනම් මේ පත්‍රය කියන්නේ කෙලින්ම මොකක්ද? පත්‍රය කියන්නේ කෙලින්ම ශාකයට අවශ්‍ය ආහාර හදන ආහාර කර්මාන්ත ශාලාවක්. මේ කර්මාන්ත ශාලාවේ දේවල් ප්‍රවාහනය කරන ප්‍රවාහන පද්ධතිය තමයි මේ නාරටි කියන්නේ. ඊට පස්සේ මේ පත්‍රයේ මේ වටේට පත්‍රයේ හැඩය තියෙන මේ කොටස පත්‍ර ධාරය කියලා තමයි පුතේ හඳුන්වන්නේ. දැන් මේකේ නම් සුමට පත්‍ර ධාරයක් තියෙන. හැබැයි හැම ශාකයකම සුමට පත්‍ර ධාරයක් නැහැ. දැන් අපි අර පෙන්නුවේ මෙතන මේකේ පත්‍ර ධාරය බලන්නකෝ වෙනස් වෙලා තියෙන හැටි. ඊට පස්සේ මේ ශාකවල මේ පත්‍ර ධාරයේ හැටි. ඊට පස්සේ දැන් මේ තියෙන්නේ මේ ගහ මේ ශාකය ගත්තාම මේක ඒක බීජපත්‍රී ශාකයක්. අපි ඒව ගැන ඉදිරියේ වීඩියෝ එකේ කතා කරමු. එතකොට මෙයාගේ බලන්නකෝ මේ නාරටි වෙනස් වෙලා තියෙන හැටි. ඉතින් දැන් අතන තිබ්බ ද්විබීජපත්‍රී ශාකයේ තිබ්බ නාරටිය වගේ නෙමෙයි මොකද තියෙන්නේ. මෙයාට තියෙන්නේ මේ සමාන්තර නාරටි වින්‍යාසයක්. බලන්නකෝ. අරයාගේ තිබ්බේ කොහොමද? සමාන්තරද නැහැ. අරයාගේ තිබ්බේ මේ වගේ මෙහෙම
නාරටි ඇවිල්ලා ආපහු මෙහෙමත් බෙදලා ගිහිල්ලා මං කිව්වේ කාණු පද්ධතියක් වගේ කියලා. ඒකට කියනවා අපි ජාලාභ නාරටි වින්‍යාසයක් කියලා. හැබැයි මෙයාගේ තියෙන්නේ මේ ප්‍රධාන නාරටියයි නැත්තම් මධ්‍ය නාරටියයි ඊතුරු නාරටිය එක්ක සමානව සමාන්තරව විහිදෙනවා. එහෙනම් මෙයා සමාන්තරයි මෙයා ජාලාභයි. බලන්නකෝ ඒ නාරටි වින්‍යාසය වගේම අපි අර කියපු පත්‍ර ධාරය ගත්තට පස්සේ දැන් මේ ඉන්නේ මේ කිතුල් කොලයක්නේ. මෙයාගේ බලන්න මේ පත්‍ර ධාරය කඩතොළු සහිතයි. දැන් ඔයාලා කල්පනා කරන්නේ මේ වගේ කොලයක් නැතුව ඇයි මම මේ වගේ කොලයක්ම මේක හඳුන්වලා දෙන්න තෝරගත්තේ කියලා. හේතුව තමයි පුතේ බලන්න මේ කොලේ ඔයාලට පේනවා ඇති හොඳට මේ උඩින් බැලුවාම නාරටි ටික හොඳට පේනවා. නමුත් හැම පත්‍රයකම එහෙම නැහැ. සමහර පත්‍රවල දැන් මේ වගේ ගත්තොත් මේ නාරටි පැහැදිලිව පේන්නේ නැහැ උඩින් බැලුවා. පත්‍ර තල විවිධයි. සමහර පත්‍ර තලවල එළියට පත්‍රේ නාරටි පේනවා. සමහර පත්‍ර තල ඝනකමයි. ඒ ඇයි කියලා අපි එහෙනම් ඉදිරි වීඩියෝ වලින් ඉගෙන ගමු. එහෙනම් ওই වගේ ශාක පත්‍රයේ කොටස් ටිකත් අපි දැන් දන්නවා. ඒ කොටස් වෙනස් වෙද්දි ශාක පත්‍රයේ හැඩය වෙනස් වෙනවා කියලාත් අපි දන්නවා. ශාක පත්‍රයෙන් කරන කාර්ය මොකක්ද කියලාත් අපි දැන් දන්නවා. එහෙනම් දුවේ පුතේ ඊළඟට ශාක පත්‍ර ගැන තවත් දේවල් ඉදිරි වීඩියෝ එකකින් ඉගෙන ගමු. එහෙනම් මේක ෂෙයා කරන්න අනිවාර්යෙන්ම. එහෙනම් අපි ගියා. බයි.